දෙවෙනි ඇසින් එහෙම නැත්නම් කැමරා කාචයෙන් දස්කම් පාන දක්ෂයෙක් හොයාගෙන ඒ විදුහල්පතිතුමා අදාළ නැති ප්‍රශ්න ගේන්න එපා කියලා අපි එළියට දැම්මා. ඒක අදටත් මේ මගේ හදවතේ තියෙනවා ඒ ගැස්ම. එතකොට මේවා ඔයාම සල්ලි එක්කහු කරලාද ගත්තේ? වැඩ. පොඩ්ඩ එකතු කරලා. වැඩ ගොඩාක් එනවා. ඔව්. සාමාන්‍යයෙන් මේ චන්දිම වෙඩින් එකක් කරනවා නම් කොහොමද යාගේ ගණන් මිනුම් එහෙම නැත්නම් කොහොමද ඒ සඳහා අය කිරීම? එයා මැසේජ් වලින් කරණීම එයා කරගන්නවා. කෝල් එනේවා මට දෙනවා උත්තර දෙන්න කියලා. පාරේ යන වාහනයක් දැක්කත් එයා කියනවා එයාට ලයිසන් නැහැලු, මේ දෙන්නේ නැතිලු, ආසයිලු. ඉතින් ඒවත් කියනවා ඉතින්.